හායි යාළුවනේ මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මැගි නූඩල්ස් එකක් රසවත් විදියට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට මුලින්ම මැගි නූඩල්ස් එක තම්බ ගන්න ඕන. නටනු අතරින් මේ තම්බගත මැගි ටික තමයි තියෙන්නේ. මම පැකට් දෙකක් භාවිතා කරා. ඊළඟට අවශ්‍ය ද්‍රව්‍ය තමයි කැරට්, ලීක්ස්, රටලුණු. ඒවා හීනියට කපා ගන්න. ඒ වගේම රම්පා, කරපිංචා, තලාගත්ත සුදු ලුණු සහ ලුණු අවශ්‍ය වෙනවා. මේකේ රස තවත් වැඩි කරගන්න මම බිත්තරයක් එකතු කරගන්නවා. මුලින්ම අපි තෙල් ටිකක් ලිපේ තියලා රත් වුණාට පස්සේ අපි අර චොප් කරගත්ත සුදු ලුණු ටික එකතු කරගෙන ඒක ටිකක් රන්වන් පැහැ වෙනකම් බැද ගන්නවා. ඒ වගේම කරපිංච ටිකත් රම්පේ ටිකක් දාලා සුවඳ එනකම් මේක චුට්ටක් තියා ගන්නවා. රටලුණු ටික එකතු කරලා ඒකත් රන්වන් පැහැ වෙනකම් චුට්ටක් බැද ගන්න. දැන් කැරට් ටික එකතු කරනවා. ඒකත් කලවම් කරගෙන ඊළඟට මම අර අපේ බීට් කරගත්ත බිත්තරේ එකතු කරගන්නවා. මේකෙදි ඔයාලට ඕන නම් බිත්තර දෙකක් තුනක් වුණත් දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ මැගි එකක් පාවිච්චි කර හින්දා මැගි එක ඇතුලේ එන පැකට් රසකාරක පැකට් එකත් එකතු කරගන්න. ඕගලන්ට ඕන නම් ඒක නොදා ඉන්නත් පුළුවන්. ඒක නොදැම්මත් හරිම රසට ගන්න පුළුවන් මේ රෙසිපි එකට හැදුවොත්. අන්තිමට ලීක්ස් ටික දාලා ලුණු ටිකක් දානවා අවශ්‍ය ප්‍රමාණයට. ඒ ටික කලවම් කරගෙන අර අපි කලින් තම්බගත්ත නූඩල්ස් එක එකතු කරලා පොඩි වෙන්නේ නැති විදියට මේ හැන්දෙමිටෙන් අපිට මේක හොඳට කලවම් කරගන්න පුළුවන්. ඕනවට වඩා අර මේක පොඩි වෙන විදියට කලවම් කරගන්න එපා. මේ තියෙන්නේ අන්තිමට විනාඩි මේකට ඇත්තටම 10ක් 15ක් වගේ යනකොට අපිට මේක ලස්සනට හදාගන්න පුළුවන්. මේ මගේ හදාගත්ත නූඩල්ස් එක. ඉතින් ඕගලන්ටත් පුළුවන් මේ රෙසිපි එකට මේක හදලා බලලා හොඳයි නම් මගේ channel එකත් subscribe කරන්න.